හෙලෝ කොහොමද හැමෝටම ඔන්න ඉතින් අද ගහන්න යන්නේ ටැංකරේන ස්ටීල් බැටල් කියන සුපිරිම වෙඩි තියෙන ඇනිමේෂන් ගේම් එක. මේක ඇනිමේෂන් කියලා කිව්වට මේක ඇනිමේෂන් තමයි. ඒ වුණාට ඒක පට්ට ගේම් එකක්. හරි ඉතින් ඔයගොල්ලොත් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරලා බලන්න. ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා. ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරන්න පුළුවන්. මම කලින් ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බ මේ ගේම් එකේ. හරි ඉතින් අපි දැන් මේ ගේම් එක ප්ලේ කරලා බලමු. මම ලෙවල් 5ට එනකන් ගැහුවා. අපි දැන් ලෙවල් 6 ගාමු. පට්ට ගේම් එකක් මේක. දැන් උඩින් හතුරු වෙනවා. ඒක තමයි අපිට කමාරු. උඩින් හතුරු වෙනවා. මේ ගේම් එක ඔයගොල්ලෝ කැමතිම ගේම් එකක් වෙයි ඉස්සරහට. මම දන්නේ ඉතින් මේක. ගයිස් ඔයගොල්ලන් පේනවා මේ යට නිල් පාට නිකන් තරුවක් වගේ එකක් තියෙනවා. ඔය තරුවෙන් පුළුවන් මේ ශක්තිය අර යටින් දුවක් දාලා වැඩි කරගන්න. නම දෙනා ඉන්නේ හතුරු. ඉති මේවා. හරි ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න හොයාලා වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම තාමත් channel එකට subscribe කරමු නැති කට්ටිය ඉන්නාන subscribe කරන්න. හරි. ඉතින් හතුරු ඉන්නේ නේද? ඉතින් මම මේ යුටන කියනම KV6 නේ. මම මෙයාගේ ශක්තිය වැඩි කරලා තියෙන හින්දා තමයි. හරිනේ අපි දින්න ගෙන්නේ. මොකද්ද? අපි දැන් පෙට්ටියක් දාන්න. මොකද්ද බලමු මේක. අයියෝ අඩු මේක වාසනාවක්. හරි ඉතින් මේ මං කලින් කිව්වේ පොඩකින් මේවත් ගමු. ගොඩක් හම්බුණා මොනවද වෙන්න. හරි ඉතින් මේ ගේම් එකේ ඇත්තටම කිව්වොත් මේ යුද්ධරන්ගේ ශක්තිය වැඩි කරගන්න ඕනේ. ඒ ශක්තිය වැඩි කරලා තියෙන හින්දා තමයි ඉස්සරහ ලෙවල් ගොන් ගහන්නේ මේ. එන්නේ මම ශක්තිය වැඩි කරගන්නවා තමයි. හරි තව ශක්තිය වැඩි කරගත්තා. මේ හැම වෙපන් එකම මැක්ස් අප්ඩේට් දෙන්න ඕනේ. ඒකට ගන්න. මේ ක්‍රාෆ්ට් අයිටම්ස් ටික තියෙනවා. හරි ඉතින් අපි බලමු. තමයි ගහන්න තියෙන පොඩ්ඩක් ඉන්න. ඒවල්නේ. හරි. අපි බලමු මේකේ වෙන මොනවද තියෙන්නේ කියලා. නෑ අපි normal level එකක් ගමු. 7 වෙනි level එක යන්. ඉතින් මම අද 8 වෙනි level එකට යන්න බලන්න. අපි බලමු try එක දීලා යන්න පුළුවන් අනිවාර්යෙන්ම. මට සිරුවේ මොකද මේ ඕක වෙඩි දින වැඩි වලින් අපිට ශක්තිය අඩු වෙනවා. ඒක තමයි වෙන්නේ. ඔයගොල්ලෝ ටික මතක් කරලා මේ ගේම් එක ප්ලේ කරලා බලන්න. පට්ට ගේම් එකක් මේක. ඉතින් මම කලින් ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බේ මේ ගේම් එකේම තමයි. ඉතින් මේ වගේම තව ගේම් එකක් තියෙනවා. ඒකත් මේ ගේම් එක හදපු කට්ටිය මම හදලා තියෙන්නේ. ඒ ගේම් එක මම ආපහු ළඟදීම ගේන්න. හරි ඒ ලෙවල් එකෙත් දින්න. දැන් මත්තම මොකද තවිත් අපි බලමු අප්ඩේට්ස් වලින්. මේ උඩ තියෙනවා. මෙන්න මේකත් අපිට බැටරි වලින් තමයි කරන්න තියෙන්නේ. වෙන ශක්තිය වැඩි වෙනවා. එහෙම තමයි ඒක ශක්තිය වැඩි වෙන්නේ. ශක්තිය වැඩි වෙනවා. මේ වගේ ඉතින් ඔයගොල්ලන්ට හම්බෙනවා එක ඉවෙන්ට්ස්. ඒ වලින් අපිට මැනික් ගන්න පුළුවන්, තෑගි ගන්න පුළුවන්, යුද්ධ රැංක ගන්න පුළුවන්, සල්ලි ගන්න පුළුවන්. නම් ඒ වගේ ඒවා පුළුවන් අපිට. හරි. මම මොකුත් තවිත්නන්නේ. හරි ඉතින් අපි බලමු ප්ලේ කරලා 8 වෙනි ලෙවල් එක. ඒකෙත් ටිකක් ලොකු හතුරෙක් ඉන්න. 13 දෙනෙක් ඉන්න යුද්ධ රැංකි ටිකක් අමාරු ලෙවල් එක. මේ යුද්ධ රැංකි මැරලා තමයි සල්ලි ගන්න. නැත්තම් ඒක හරි ඉවෙන්ට්ස් දෙයිවත් ගන්න පුළුවන් එක. ඉවෙන්ට්ස් ගන්න නැතුව මේ කරන යුද්ධ රැංකි මැරලා තමයි. ඉතින් මේ ගේම් එක ගැන මගේ හිතට ඇල්ලුවා. ඒ කියන්නේ පට්ට ගේම් එකක් මේක. ඔයගොල්ලෝ වන්නේ. ඔයගොල්ලන්ට අල්ලන්නත් දන්නේ. ගේම් එක හොඳ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා
කියන ගේම් එකේ ගේම් ප්ලේස් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වැරදි කමෙන්ට් දාන කට්ටියක් ඉන්නවද දන්නේ. ඉතින් ඒගොල්ලෝ වැරදි කමෙන්ට් දාන අහුවෙන්න එපා. දාලා නැහැ එහෙම. ඒකට ඒගොල්ලෝ දාන්න එපා. දැම්මොත් එහෙනම් මම බ්ලොක් කරනවා channel එකේ. බ්ලොක් කරනවා. ඉතින් මට කියන්න එපා. ඒ හින්දා මතක් කරලා ඔයගොල්ලෝ වැරදි කමෙන්ට් දාන්න එපා. හරි මෙන්න මුව මරමු. හරි කොහෙන්ද කොයා ඉන්නකෝ අනේ මේ සමහරු යාළුවෙක් නේ අම්මට සිත් මොනවද විදින උඩි අනේ එපා අයියෝ පට ගන්න ආරක්ෂිතට සීල් එක දාන්න හරි යේ දින්න පියේ හරි දැන් අපිට මෙන්න මේ එකක් ගියාම මේ අපි ගියේ ෆැන්ටම් අයිලන්ඩ් එක. ඒක ඉවරම මැනික් 250ක් හම්බ වෙනවා. මේ තියෙන තමයි ඒක ඉවෙන්ට්ස් එනවා for support. මේක මැනික් 50ක් තියෙනවා. යම්මත් තමයි. ඉතින් guys ඔයගොල්ලෝ දන්නවද දන්නේ මම යුද්ධයෙන් ගිය ගත්ත එක මට කියන්න බැරි වුණා මේ තියෙන්නේ. මම තව යුද්ධයෙන් ගිය ගත්ත සල්ලි දීලා පේනවනේ. රැමොස් කියන එකනේ මම යාව අප්ඩේට් කරගත්තේ නෑ. අප්පට හිරි සල්ලි නෑ නේද? ගෙයි කායි ලෙවල් එකක් අපි නා වෙන් ලෙවල් එක යමු. දැන් 4:20ක් විතර ඉන්නවා. අනේ 10යි ඉන්නවා. කලින් 13 දෙනෙක් හිටියා. හිතන්නේ 60 වෙන්න ඇති. ඉතින් මේ ගේම් එක ඕෆ්ලයින් guys. ගේම් එක ඔය කියන්නේ ඩේටා නැතුව ගහන්න පුළුවන්. ඩේටා නැතුව ගහන්න පුළුවන් එක නම් හොඳයිනේ. ඒක ෆෝන් එකේ ඩේටා යනවානේ. අප්පට හිමින් කියනවා. ඉතින් මේ ගේම් එක ඩේටා දාලා ගැහුවාම ඇඩ් බලන්න වෙනවා ගොඩක්. ඒ කියන්නේ එක සැරයක් දින්නොත් ඇඩ් බලන්න. ඇඩ් දෙකක්ම බලන්න ඒක සමහරවිට. ඒ තමයි ඩේටා ඕෆ් කරලා ඔයගොල්ලෝ මතක් කරලා ගහන්න. ඒකයි. හරි දැන් අපි මේ තින් තමයි නෑ අන්තිමට අනේ දෙන්නෙක් ඉන්නේ. මේ තියන්නේ guys උඩින් දාලා මිනි ඔරුව ඒක ඉලක්කම දාලා තියන්නේ. මෙතන තමයි තියෙන්නේ. හරි. මේ ලෙවල් එකේ දින්න. guys ඔන්න අපිට දැන් draw cards කියලා එකක් ඇවිත්. අපිට කාඩ් එකක් දාන්න තියෙනවා. ඉතින් ඔහොම යද්දි ඔන්න බලන්න පෙන්නන්න. හරි ඉතින් මෙන්න මේ තුන්වෙනි එකෙන් පස්සේ මෙන්න මෙහෙම හීලක් එනකෝ. පේනවනේ. ඔන් ඔය හීලට වැඩි වෙලාවක් ආවොත් එහෙම ඒ හීල ඔක්කොම සල්ලි ටික ඇදලා ගන්නවා. ඔන්න ඊළඟට මැනික් විතර ප්‍රාර්ථනා කරමු. අයියෝ. අපරාධේ guys ඔක්කොම ටික උදුම ගත්තා. හරි ඉතින් අපිට ඒව ගන්න නම් ඇඩ් එකක් බලන්න ඕනේ. වෙනනේ මම ඩේටා හරින්න ඇඩ් බලන්න ඕනේ. ඉතින් අපි මැනික් ටිකක් ගමු. පේනනේ guys මම එකෙක් හෙල්මල් කරලා මගේ සල්ලි ටිකක් ඉවර කරගෙන අපි එතකන් ඉන්නහයිකින් ගමු. යතුරු 4ක් තියෙන එකේ මෙන්න මෙහෙම ගිහින් අපිට මේ පේනනේ එක යතුරුකින් වෙපන්ස් ගන්න පුළුවන්. තෑග්ගම අයියෝ guys අමතක කරලා මැනිකුත් තියෙනවා. guys පේනනේ මැනිකුත් තියෙනවා. guys මේ අපිට එකල වලක ගිහින් ගොඩක් යාට මේ හම්බ වෙනවා ගොඩක් මේවා. ඒක තියෙනවනේ. guys අපි එන 10 වෙනි ලෙවල් එකක් දාමු. මම අද 11 වෙනි ලෙවල් එකට එනකන් ගහන්න. හරි අපි පළවෙනි ලෙවල් 1 2 3ත් පුළුවන් වුණොත් ගහමු දැන්. කලින් ගැහුවා එක මම වෙන වෙලාවක මම ගැහුවේ ඒක. ඉතින් මේ ගේම් එකේ මොඩ් නෑ මුකුත් ඒ කියන්නේ අපේ හෙල්ත් එක අඩු වෙන්නේ නැති වෙන. අන් ඒ වගේ ඒවා හැම නෑ. මේ ඉදිරියට ටික මරන්න ඕනේ. විශබ්ද මරන්න ඕනේ. නැත්තම් වැලිලා මරුණොත් හිමනේ. අන්තම් එක සැරයක්වත් මේ 1 2 3 ලෙවල් ගහන්න ගියොත් මැරිලා නේ. තම ටිකක් කරලා ඇදි ගයිස් මෙන්න මේ පාලම කැඩෙනවා. ඒක අපිට ආය පස්සට එන්න බෑ. කැඩලා ආයෙ ගන්න. දැක්කද? අතර දෙකින් මැරෙද්ද දන්නේ කට ගත්තට පස්සේ.
ඉතින් අපි මැරුණා සමහරවිට අපිට සල්ලි දීලා ආපහු එන්න පුළුවන්. හරි. මම ප්ලේ ලෙවල් එකක් ගහුවා. හරි ඔන්න 11 ලෙවල් එක තමයි ගැම්මක් තියෙන්නේ. හරි ඉතින් අද දවසේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරන්න. හරි ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් මේ ගේම් එකේම එකක් තමයි. හරි ඉතින් ඊළඟ එපිසෝඩ් එක හම්බෙනකම් නෑ ඊළඟ එපිසෝඩ් එක ගේනකම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ඉන්න. එහෙනම් කොල්ලෝ මම අදට ගිහින් එන්න.